ක්‍රීඩාශීලී සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 2020 තරඟ තුනකින් සමන්විත 2020 තරඟාවලියේ පළමුවන 2020 තරඟය අද රාත්‍රී 7ට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඉතින් අද අපේ වීඩියෝ එක සඳහා ඇතුළත් වන්නේ මෙම තරඟාවලිය අද තරඟය සහ ඉදිරි තරඟ ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකි ක්‍රම කුමනාකාට සඳහන් වී තිබෙන කියලා මෙම ක්‍රම නිවැරදි ක්‍රම පමණක් ඇතුළත් වෙනවා කියලා ඔයාලා සියලු දෙනාටම මතක් කරන්න ඕනේ. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් ඔයාලා සියලු දෙනාටම ආදරයෙන් මතක් කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර පළමුවන 2020 තරඟයේ වගේම සියලුම තරඟවල පිටියේ උණුසුම් තොරතුරු දැනගන්න නිරන්තරයෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ නාලිකාව subscribe කරලා තියාගන්න කියලා. අපි මුලින්ම බලමු දේශීය නාලිකාවක් තුලින් අද තරඟයේ ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කුමන ආකාරයකට නරඹන්න පුළුවන් කියලා. ඒ අනුව සියත ටීවී නාලිකාව තුලින් අද තරඟයේ ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ඩයලොග් ටීවී තුලින් නැරඹට බලාපොරොත්තු වන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට 10 ක්‍රිකට් සහ සෝනි ස්පෝර්ට් යන නාලිකා තුලින් මෙම තරඟාවලිය නැරඹීමේ හැකියාව පවතින. ඒ අනුව 10 ක්‍රිකට් channel අංක 65 ඔස්සේ අද තරඟයේ සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා. අවද PO TV ඔස්සේ නැරඹට බලාපොරොත්තු වන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට සෝනි ස්පෝර්ට් සහ 10 ක්‍රිකට් යන නාලිකා තුලින් නැරඹීමේ හැකියාව පවතින. ඒ අනුව සෝනි ස්පෝර්ට් තුලින් channel අංක 318 HD තාක්ෂණය සහ channel අංක 37 SD තාක්ෂණය ඔස්සේ නැරඹීමේ හැකියාව පවතිති. 10 ක්‍රිකට් තුලින් channel අංක 317 HD තාක්ෂණය සහ channel අංක 44 SD තාක්ෂණය ඔස්සේ අද තරඟයේ සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් YouTube නාලිකාව තුලින් මෙම තරඟයේ විකාශනය කරන බවට මේවට තොරතුරු වාර්තා වී තිබෙනවා. යනුව ජංගම දුරකථනයෙන් නැරඹට බලාපොරොත්තු වන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව තුලින් සජීවීව නැරඹීමේ අවස්ථාව හිමි වී තිරයේ දිස්වන යෙදුම තුලින්ද අද තරඟයේ නැරඹීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත් මේ සඳහා ගාස්තු අයවීමක් සිදු වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් අයවන ගාස්තු පිළිබඳව දැනුවත් වීමට අදාළ පරිභෝග සේවා අංශයේ ඇමතීමෙන් ඔයාලා සියලු දෙනාටම දැනුවත් වීමේ හැකියාව පවතිනවා. ඉතින් වීඩියෝ එක අවසන් කරන්න කලින් ඔයාලා සියලු දෙනාටම නැවතත් මතක් කරනවා අද තරඟයේ පිටියේ උණුසුම් වන තොරතුරු සහ ඒ වගේම තරඟාවලියේ සියලුම තරඟවල පිටියේ උණුසුම් වන තොරතුරු සමග රැඳෙන්න අපේ නාලිකාවත් එක්ක අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. අලුත්ම ක්‍රීඩා තොරතුරක් සමගින් අපි නැවතත් හමුවෙමු. ඔයාලා සියලු දෙනාටම ක්‍රීඩාශීලී සුබ දවසක්.